දැන් මේ දවස්වල ෆිල්ම් එකකුත් යනවා නේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකක්ද කියන ෆිල්ම් එක. සුවහසක් කොල්ලෝ ඒක බැලිය යුතුමයි. සමහර කොල්ලෝ ඉන්නවා චීත්ත ටයිප්. සම්බන්ධයක් නැති වුණාම මං අර කෙල්ලත් එක මේම කරා, මේව වුණා, අලෝම වුණා. මේ ෆොටෝ මං ගා මේම තියෙනවා, අරෝම තියෙනවා. ඒ කෙල්ලගේ චරිතේ කනවා. ඒ වගේ චීත්ත මල් ඇඳුම් අඳින ඩයල් ඉන්නවනම් වෙන්න නම් එපා. කොල්ලෙක් වුණාම රෙස්පෙක්ට් එකක් දෙන්න. ඒ කතාවේ වගේ දෙයක් කියන්නේ. රෙස්පෙක්ට් එකක් තියාගනි. කෙල්ලෙකුත් එහෙම තමයි. ගෞරවයෙන් සමුගනී. එච්චරයි. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ලෝකෙට කියන්න ඕනේ නැහැනේ. මොකද තමන්ව විශ්වාස කරපු මිනිස්සෙක් යම් දවසක යම් ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න පුළුවන්. හැබැයි විශ්වාසය රැකපල්ලා. තම කතාව තමයි ගෑන් ළමෙක් දැන් ඔය සමහර ගෑන් ළමෙක් කොරට ගන් එනෝනේ. කොරට ගන් ආවම මේක මැජික් වෙන්න බෑ. ඉතින් මං අපි කොල්ල වෙච්ච අපි මේ වගේ චෝට් ගහලා පාර යන ඕනේ කෙල්ලම. ඔහොම බලන්නේ නෑනේ. ඒකට අපි නිකන් උඹලත් එහෙම බලන්න එපා. ජෙනුයින් වෙන්න. ඊළඟට ගර්ල්ස් වලට මොන හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් දෙන්නම කොතනද අදාළ නැහැ. බල මැදිහත් වෙන්න ඕනේ. මේ බස් වල ඉන්න අසහනකාරයෝ ජැක් ගහන්න එක. මම දැක්කොත් නෙලපන් අල්ලගෙන ආයෙත් ජැක් ගහන්න තියාවට. ඊළඟ ගෑන් ළමයිනුත් එහෙමයි. අනේ කෑ ගහන්න බය පිස්සුද තියාගනි කටු සෙට් එකක්. හොඳ දිග කට්ටක් තියාගනි. එහෙත් එනකොට එනපන් බුත් ගන්න. මෙහෙම අර අත්තරද්ද කියන දේ නෙමෙයි. හිතාමතාම කරනවා කියලා තේරෙනවා නම් එනපන් මේ සැරේ වැහැලේ. මං කියන්නේ ගෑන් ළමයි ගැන ඇත්තටම ඔයාලා මාන විදියට හිතන්න වෙනවා.